ප්‍රධාන පෙළේ නීතිඥයෝ අනතුරුවංග වල තියෙනවා prominent lawyers warn Sri Lanka's ID parade system. ලක්ෂ දෙකකට ආසන්න නඩු ප්‍රමාණයක් දාලා මගේ නම් විශ්වාසයෙන් මේ රටේ මද්ද්‍රව්‍ය නවත්තන්න මෙලොවම දෙයක් කළා නැහැ. දැන් අපි හිතුවනම් රයිට් වැඩේ හරි දැන් ඔක්කොම ඉවරයි කියලා. ඉතින් එහෙම වෙලා නැහැ. නලින් ජයතිස්ස හොරගම් කරනවද නැද්ද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ ඇවිල්ලා අපේ ආණ්ඩුවේ ඔළුවේ ප්‍රමාණයට මේ හිතන්නේ. ඔව්. අපි කියන්නේ මේ ආණ්ඩුවේ ඔළුවේ ප්‍රමාණයට හිතන්න එපා. පොඩ්ඩක් බස් එක යනකොට ඒ බස් එකේ මේ මිනිසයා ගියයි කියලා අඳුනා ගන්න විදිහක් නැති වුණොත් හදිසියේ දැන් අර ගැරන්ටි ඇල්ලෙන් වගේ පල්ලෙහාට වැටුනහම ඉතින් යුනිෆෝම් කියන වචනේ තේරුම මේ ඩික්ෂනරි අරන් විජිතේරට අපිට කියවන්න කියන්නේ ලසාගේ මුල්ම අපරාධය ඇඟලුම් කම්හලක සේවිකාවන්ගේ බස් රථයක් කොල්ලකෑම මොහොම දේවල් ටිකක් එයාගේ ඉතිහාසයේ තියෙනවා. ඡන්දින්ට ඡන්දෙ දෙන්න ඕනේ කියලා මිනිස්සුන්ට හිතෙන තරමට ඒ පාලනය නතු කරගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. අනිත් එක වට්ටක්ක කියන්නේ එහෙම ඉල්ලුමක් තියෙන ගන්න මේ රටේ එහෙමනම් වට්ටක්ක වලින් මොකක් හරි ජෑම් එකක් හරි මොකක් හරි හදන මගුලක් එහෙම එකක් පටන් ගන්න ඕන කවුරු හරි නිෂ්පාදකයෙක් හරි සමාගමක් හරි. දැන් අඩු ගානේ ඔය පත්තරෙම මේ පිටුවේ තියෙන එක ගැන මේ මිනිස්සු කියන්න දෙපෑ. ලබන සතිය පත්තරේ. අපි හරි ආසයි දැනගන්න කවුද මේ National Food Promotion Board එකේ ඉන්නේ. උන් මොනවද කරලා තියෙන්නේ කියලා මෙච්චර කාලේ මේ වට්ටක්ක වලට මොකද කියලා අපිට ලබන සතියේ ප්‍රෙස් එකක් කියලා කියන්න කියපල්ලා පොඩ්ඩක් පුළුවන් නම් අඩු ගානේ අපි ඕගොල්ලෝ මේකවත් ඇහෙනවද කියලා